පේලියේ 4 වෙනි අකුර තාචේ අත්සු දැන් තේ අකුර මෙන්න මෙහෙමයි ලියන්නේ මේක තේ කියන අකුර මේක ටී ඊ තිබුණා කියලා ටේ කියලා කියවන්නේ ජපන් භාෂාවෙදි මේක කියවන්නේ තේ කියලා තේ මම ආයෙත් පෙන්නන්නම් මේ තියෙන්නේ තේ අකුර හරි මම මේක රූප සටහනක් අඳිනවා මේ කොක්කක් විදියට තමයි භාවිත කරන්නේ මේකේ තියෙන්නේ තෙල් මොනවද තියෙන්නේ මේකේ තියෙන්නේ තෙල් එළ මොකුත් නෙමෙයි තෙල් මම මේකට ගන්නවා තෙල් බඳුන එතකොට එකෙන් තේ අකුර ලේසියෙන් මතක තියාගන්න පුළුවන්